මහේස්ත්‍රාත්තුමන්ලාට එසේ කටයුතු කරනකොට පොලිසිය කිව්ව නිසාම එලෙස නොකරන්න කියලා යාන්ත්‍රිකව රිමාන්ඩ් බාරයට පත් නොකරන්නයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව වලින් පැහැදිලිව කියලා තියෙනවා. උදෙක් මිනිස්සෙක්ව අල්ලගෙන ඉවරලා රිමාන්ඩ් එකට ඉල්ලන්න එපා කියලා පොලිසියට දැනුම් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. එහෙම තියෙද්දි තමයි මේ තත්ත්වවල ඇති වෙන්නේ. ඉතින් එතකොට ඒක අර ওই ප්‍රශ්නයක් ඇති වෙන තාක්කල් ඔහේ දානවා. ඔහේ යනවා. ඉතින් ඒක නැති කරන්න නම් පුද්ගලයන්ව නිකන් ආවට ගියට රිමාන්ඩ් බාරයට යවන එක සම්පූර්ණයෙන් නැති කරලා දාන්න ඕනේ. ඒ වගේම දඬුවමක් හැටියට රිමාන්ඩ් බාරයට පත් කරන්න සමහර මිනිස්සු දෝමනා වෙලා තියෙනවා. අන්න ඒක නැති කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය භයානක වෙනවා. තවදුරටත් ඉස්සරහට වෙන්නේ ওই තත්ත්වෙම තමයි. ඊට වඩා වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. මොකද්ද මේ අවම බලය කියන එක පොඩ්ඩක් කිව්වොත් එහෙම. දැන් මෙහෙමයි දැන් පොලිසියට මේ අවම බලය කියන එක හරියට තේරුම් ගන්න ඕන ගහලා කරලා තපය කඩලා ඔක්කොම කරලා අවම බලය කියනවා. එහෙම කරන්න බෑ. යම් කිසි කෙනෙක් පොලිසියට කරන් තියෙන්නේ අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධයක් දක්වනවා නම් ඒ ප්‍රතිරෝධය වළක්වා ගැනීම සඳහා වන යම් කිසි පහර දීමක් හරි බලයක් පාවිච්චි කිරීම ඒ හැර අතපය කැඩීමක්වත් වෙඩි තැබීමක්වත් එහෙම කරන්නේ නැහැ. ඒක අපේ අයට පැහැදිලිව කියලා තියෙනවා රබර් බුලට් පාවිච්චි කිරීම සම්බන්ධව. මේ පියවරක් ගන්න නැහැනේ. ඒ වගේ දේවල් තිබුණා නම් එහෙම නැත්නම් අර සීබන් ගතිය නැති වෙන විදියට ඒ පුද්ගලයෙක්ව මැඩලීම පිණිස එහෙම නැත්නම් මැඩ පවත්වා ගැනීම පිණිස ගත හැකි අවම ක්‍රියාපටිපාටිය ගන්න කියන එක වෙනුවට කරන්නේ කෙලින්ම මැරෙන තරම් තියෙන බුලට් වලින් ඉස්සතම වෙඩි තියෙනවා. එහෙම තත්ත්වයක් වුණාම ඒක කිසිම සමාවක් දෙන්න විදියක් නැහැ. රාජකාරී මට්ටමින් මේ දේවල් කළයි කියන්නේ. ඒ පුද්ගලයන්ව මැඩ පැවැත්වීම සඳහා ගත හැකි අවම ක්‍රියාමාර්ගය තමයි කරන්න ඕනේ. අපි දැක්ක දේවල් වල අපිට පෙනුන දේවල් වල හැටියට බැලුවාම ඒ අය ඊට සීමාව ඉක්මවා ගිහින් කටයුතු කරනවා. ඇතුළතේ එහෙම වුණාද කියන ප්‍රශ්නය මතුවෙනවා. දැන් ඔවුන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා ඔවුන් වෙඩි තබනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වෙඩි තැබීම පළමුව අහසට ඊට පස්සේ ධනහිසෙන් පල්ලෙහාට රබර් බුලට් පාවිච්චි කිරීම මේ සියල්ලක්ම මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධව අපි නිර්දේශ දීලා තියෙනවා. ඒ නිර්දේශ නමට පොත දෙයින ඒ පොත හමස් පෙට්ටිය දාලා ඇති දැන්.